ඉතින් ආ දැකලා තියෙන මෙන්න මේ වගේ වීඩියෝස් දැන් සෝෂල් මීඩියා වල පළ වෙනවා. ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ වගේ පොඩ්කාස්ට් වීඩියෝ ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක බලන්න ඉස්සර මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය ඕන කරා ප්‍රශ්නේ. ඉතින් තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේ වගේ වීඩියෝස් හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔයාලට පුළුවන් ChatGPT application එක open කරගන්න. ඉතින් ChatGPT application එක මේ විදිහට open වෙනවා. ඔයාලට පුළුවන් Google Play Store application එක කරා මේක download කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මේකට photo එක upload කරන්න. ඒ කියන්නේ අපිට baby photo එකක් විදිහට generate කරගන්න අවශ්‍ය photo එක මෙතනින් select කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම මේ විදිහට photo එකක් upload කරා. ඊට පස්සේ මේ type කරන්න තියෙන තැනට මම description එකේ දාලා තියෙනවා මේ මම දැන් මෙතන paste කරපු ටික. ඉතින් ඒ ටික දාලා ඔයාලට මේක send කරන්න පුළුවන්. එතකොට ඔයා තේ එකක් බීලා යනකොට අපිට baby photo එක generate වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම එහෙම කිව්වේ මොකද මේකට පොඩි වෙලාවක් ගත වෙන නිසා. ඉතින් විනාඩි 5ක් වගේ යනකොට අපිට photo එක generate කරලා දෙනවා මේ කට්ටිය. ඒ අතරතුර ඔයාලට පුළුවන් voice cut එකත් හදා ගන්න. voice cut එක කිව්වේ ඉතින් අපි මේ photo එකට පණ දෙන්න තමයි යන්නේ. ඉතින් මේ photo එක කියන්න ඕනි දේවල් ටික ඔයාලට පුළුවන් audio clip එකක් විදියට හදා ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ කියන වෙබ්සයිට් එකට යන්න. ඉතින් Google Chrome එකේ ඔයාලට search කරන්න පුළුවන් Hedra AI කියලා. ඉතින් Hedra AI කියලා search කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට උඩින්ම වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක touch කරන්න. touch කරාට පස්සේ අපි මේක register වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙන try now කියන බටන් එක touch කරන්න. ඉතින් try now බටන් එක touch කරාට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් email එක දීලා හෝ Google account එක හරහා මෙතනින් මේකට sign in වෙන්න. ඉතින් මම Google account එක හරහා මේකට sign in වෙනවා. ඉතින් මම Google account එක තෝරලා දීලා මෙතනින් continue කියන බටන් එක touch කරගන්නවා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට load වෙලා මේ website එකට register වෙනවා. ඉතින් එතකොට මේ වගේ එකක් ආවොත් එහෙම මෙන්න මේ තුනටම ටික් තුනක් දාලා යට තියෙන create an account කියන බටන් එක touch කරන්න. හරි. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට account එක create වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් video generate කරන්න. ඔයාලට පුළුවන් මෙතන තියෙන video කියන බටන් එක touch කරන්න. ඉතින් එතකොට මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයාලට පුළුවන් දැන් audio clip එක සහ photo එක මෙතනින් add කරගන්න. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතන මුලින් තියෙන ධන ලකුණ touch කරලා මේ යටින් තියෙන upload audio කියන බටන් එක touch කරන්න. මෙතනින් ඔයාලට පුළුවන් වගේ file වලට ගිහිල්ලා audio clip එක add කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට audio clip එකත් add කරගන්නවා. ඉතින් audio clip එක add කරලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ යට තියෙන add to video කියන බටන් එක touch කරන්න. හරි. දැන් අපි voice cut එක add කරගෙන ඉවරයි. දැන් ඔයාලට මෙතනින් මේ ධන ලකුණ touch කරලා ඔයාලට පුළුවන් අපි generate කරගත්ත baby photo එක add කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට මේ photo එකත් add කරගන්නවා. හරි ඉතින් ඔන්න මම photo එකත් add කරගත්තා. දැන් ඔයාලට පේනත් විතර type කරන තැනක් තියෙනවා. අන්නේ type කරන්න තියෙන තැන touch කරන්න. අන්න එතන touch කරලා මම description එකේ නැවතත් දාලා තියෙන පොඩි වාක්‍ය ටිකක් අන්න ඒක copy කරගෙන මෙතනින් paste කරලා මේ message එක send කරන්න. අන්න ඒක send කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊළඟට ආ මේ යටින් තියෙන continue කියන බටන් එක touch කරන්න. එතකොට ආගේ වීඩියෝ එක generate වෙනවා. විනාඩි 10කින් විතර වීඩියෝ එක generate වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ library කියන එකට ගිහිල්ලා ඔයා generate කරගත්ත වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක touch කරන්න. touch කරලා ඔයාලට පුළුවන් download button එක touch කරන්න. ඔයාලට පේනද මෙන්න මෙතන තියෙන download button එක. අන්න ඒක touch කරන්න. touch කරලා මෙන්න මෙතන තියෙන download කියන button එක නැවතත් touch කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම generate කරගත්ත වීඩියෝ එක. මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕන කරා ප්‍රශ්නේ. ඉතින් channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම යටින් තියෙන subscribe button එක touch කරලා bell notification එක all දාලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නැහැ like එකක් දාන්න ගිහිල්ලා එන්නම් අදට සුබ දවසක්.